හයි මගේ ලස්සන ළමයිනේ. මං අද ඔයාලට කියලා දෙනවා මාසික ඔසප්පීම පීරියඩ් එක. ඒ දවස්වලට ටෙක්නික් කරන එක හොඳද? ඔයාලගේ පාර්ට්නර් ඉෂ්ට වෙනවද කියලා. ඒ හින්දා දිගටම වීඩියෝ එක අහන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මගේ ලස්සන ළමයිනේ, ඔයාලා සතුටින් ඉන්නව නේද? අද අපි කතා කරමු මාසික ඔසප්පීම නැත්තම් පීරියඩ් එක ගැන. ඒකේ තියෙන වැදගත්කම ගැන. හරිද? ඉතින් මේක අහන්නකො ළමයෝ. ගෑනු ළමයෙකුට, කාන්තාවකට අපේ මුළු ජීවිත කාලය පුරාම මේ සිදුවීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මං කියන්නේ නිරෝගී කාන්තාවකට, ගෑනු ළමයෙකුට අනිවාර්යෙන් එයාගේ මුළු ජීවිත කාලෙම මේ ශරීරයේ වෙනස් වෙන දේ අනිවාර්යෙන් සිදු වෙනවා. ඉතින් ඒක ගොඩාක් වැදගත් දෙයක් කියන්න ඔයාලා අපි කවුරුත් දන්න දෙයක්. එහෙම නේද? ගෑනු ළමයෙක් වැඩි වියට පත් වුණාට පස්සේ ඒත් එක්කම සිද්ධ වෙන හෝමෝන ඊස්ට්‍රජන් වෙනස්කම් සිරුර වගේම මනසත් විවිධ ආකාරයෙන් වෙනස් කරනවා. පළමු ඔසප්පීමේ සිට දින 28කට වරක් ආර්තවය එහෙම නැත්නම් පීරියඩ් එක ඔසප්පීම සිදු වෙන්න ගොඩක් තියෙනවා ඉඩ. නිරෝගී කෙනෙකුට නම් දවස් 21 ඉඳලා 35 දක්වා කාලය සිදු වෙන්න පුළුවන් මේ ඔසප් වීම. මේ ඔසප් චක්‍රය ඊටාම වැදගත් දෙයක්. ඔසප් එහෙම නැත්නම් පීරියඩ් අවසන් වෙච්ච දවසේ ඉඳලා දින 13ක් 14ක් කාලය සරු කාලයක් විදියට ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා. ඒ සරු කාලයේදී ඩිම්බ කෝෂයකට ශුක්‍රාණුවක් එක්ක එකතු වෙන්න හම්බුනොත් යුක්තාණුවක් හැදෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලා කියනවා. යුක්තාණුවක් හැදුනොත් ඒක පෙරෝපියා නාලය හරහා ගර්භාෂයට ගිහින් ඒකේ පිත්තිවල අධිරෝපණය වෙලා ඊට පස්සේ තමයි කලලයක් වැඩෙන්න පටන් ගන්නෙ. ඉතින් මම හිතනවා ඔයාලට ඔයාලගේ ජීවිතේ අපිට කාන්තාවක් ගෑනු ළමෙක් විදියට අපේ ජීවිතේ මේ ඔසප් වීම කොච්චර වැදගත් දෙයක්ද කියලා ඔයාලා තීරුම් අරගෙන ඇති කියලා. මේ දවස්වලට අපිට අපේ ශාරීරික ගොඩක් වෙනස්කම් සිද්ධ වෙනවා. අපේ ඇඟට අමාරුයි, ඔළුවට අමාරුයි, අපිට ඒක දරාගෙන ඉන්න බැරි කමක් අපිට තියෙනවා. අපිට වැඩක් කරගන්න අමාරුයි, මේ දේවල් තියෙනවා තමයි. හැබැයි ඒවට එක එක වේද්‍යයති තියෙනවා. ඔයා දන්නවද ඔයාගේ ඔසප්පීම් දවස්වල ඔයා කුරුඳු කුඩු නැත්තම් කුරුඳු කෑල්ලක් තම්බලා බොන්න. මේ කුරුඳු වලට පුළුවන් ඔයාගේ වමනය, ඔයාට හැදෙන කලන්තේ කැරකිල්ල වගේ දේවල්, ඇඟට ඇතිවෙන අපහසුතා හැමදේම මේ කුරුඳු වල මේ කුරුඳු ඔයා තම්බලා බීපුවාම ඒකෙන් ඒව නැති වෙනවා. ඒ වගේමයි කොත්තමල්ලි තම්බලා බොන්න. ඒක ඔයාගේ හෝමෝන වලටත් ගොඩාක් බලපානවා. ගොඩක් හොඳ දෙයක්. එහෙම නැතුව පාමිසි වලින් වේදනා නාශක කරගෙන බොන්න එපා. ඒකත් වැඩිය ඔයා හිතනවා නම් මේ මාසේ මට පීරියඩ් හැදෙන එක නතර කරගන්න ඕනේ, මේ මාසේ මට විශේෂ දේවල් තියෙනවා, අන්න ඒ දේවල් ගැන හිතලා පාමිසි වලින් විවිධ බේත් අරගෙන ඔයාගේ ඔසප්පීම ඔයා නතර කරනවා නම් ඒක ඔයාටම කරගන්න ලොකුම හානියක් වෙනවා. ඒ කියන්නේ ගැප් කෙල පිළිකා ගොඩාක් දුරට ඇති වෙන්න පුළුවන් මේ වේදනානාශක පෙති වගේම ඔසප් චක්‍රය නතර කරන්න ඔයා ගන්න පෙතිවලට. ඔයාට තේරෙනවද ළමයෝ? ඉතින් ඔයා ලුණු කුඩු ටිකක් උණු වතුරත් එක්ක දාලා බේසමකට කලවම් කරගෙන ඒකේ ඔයාගේ කකුල් දෙක පැය භාගයක්, පැය කාලක වගේ ප්‍රමාණයක් හරි තියාගෙන ඉන්නවා නම් ඔයාගේ කකුල් වලට දැනෙන, මස්පිඩු වලට දැනෙන වේදනාව නතර වෙලා යනවා. ඒ වගේමයි ඒ දවස්වලට ඔයා වගේම ඔයාගේ කාමරෙත් ඔයාගේ රූම් එකත් ගොඩාක් පිරිසිදුව තියාගන්න. අලුත් බෙඩ්ෂීට් එකක් දාන්න. ගොඩක් අය
වෙනම බෙෂීට් එකක් තියන් ඉන්නවා ඒ දවස්වලට දාන්න. ඉතින් ඔයා ඒ දේවල් ඒ විදියට කරන්න. ඒ වගේම ඔයාගේ පෑඩ් එක, ඔයාගේ සනීපාරක්ෂක තුවාය අනිවාර්යෙන් මෙන්න මේ විදියට අඳින්න පරපුරුදු වෙන්න. මොකද මේකෙන් ඔයාට පුළුවන් ඔයාව ආරක්ෂා කරගන්න. ඔයා යන එන ගමන් බිමන් වලදී සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයා වෙනද වගේම ඔයාගේ ඇඟපත හොදලා පිරිසිදුව තියාගන්න. මේකප් එකක් දාන්න චූටියට, ක්‍රීම් ටික ගන්න. මොකද මේ දවස්වලට ඔයාගේ ඇඟ ගොඩාක් වේලෙනවා. ඔයා ඒක දන්නවනේ. ඒ හින්දා හොඳ ක්‍රීම් එකක් ගාලා ඔයා ලස්සනට ඉන්න, පිරිසිදුවට ඉන්න අනිවාර්යෙන්ම. තව දෙයක්, ඔයාගේ මූණට දෙහි බින්දු 2-3ක් දාපු උණු වතුර ටිකකින් වාෂ්පය අල්ලන්න. මොකද ඔයාගේ මූණෙන් පේන ඔයාගේ අසනීප ගතිය, තෙහෙට්ටු ගතිය මේ වාෂ්පය අල්ලන එකෙන් ලස්සන දීප්තිමත් ගතියක් ගන්න පුළුවන්. ඉතින් ඔයා වෙනද වගේම ක්‍රියාශීලීව ඔයාගේ දවස ගත කරන්න පුළුවන්කම තියෙනවා ඔයා හරියට ඒ දේවල් පිළිපැද්දොත්. එතකොට ඔයා මේ දවස්වලට ටෙක්නික් මෙතඩ් කරන්න. ඒක කිසිම දෙයකින් ඔයාට බලපෑමක් වෙන්නේ නෑ. ඔයා මේ දේවල් වෙනද වගේම කරගෙන යන්න. හැබැයි ඔයා ගොඩක් පිරිසිදුව මේ දේවල් කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් ඒ වගේමයි ඔයා මොනවා හරි ආගමකට දහමකට සම්බන්ධ දේවල් කරනවා නම් ඒ දේවල් කරන්න එපා. ඒ දේවල් නතර කරන්න. ඔයාට තේරෙන්නේ නැති කියලා මං හිතනවා ළමයෝ ඉතින් මේක. ඉතින් මගේ වීඩියෝ එක ඇහුවා නම් ඔයාට ගොඩාක් ස්තුතියි. වැරදි මොනවා හරි තියෙනවා නම් මට ෆීඩ්බැක් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඒත් ෆීඩ්බැක් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් හඳ ළමයෝ. ඉතින් දැන් මේක දවස්වල තියෙන ගොඩාක් වැඩිපුරින් වැඩියෙන්ම හැදෙන කැප් කියන පිළිකා. ඉතින් මේක ඔසප් චක්‍රය හරියට පිළිවෙලට ඔයා සැලකිලිමත් කරගෙන යනවා නම් ඔයාට ඒක නතර කරගන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. එහෙනම් ළමයෝ සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. හරි ඉතින්.